ආයිබෝවන් තෙරුවන් සරණයි හැම දෙනාටම සූදානම් වෙන්නේ විල්වල ඉස්කෝලේ හාමුදුරුවෝ YouTube channel එක හරහා ක්‍රියාත්මක කරනු ලබන පෙළපොත කියවමු පාඩම් මාලාව යටතේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය දහම් පාසල් අවසාන විභාගයේ පළවෙනි පරිච්ඡේදයට අවධානය යොමු කරන්නට පළමු පරිච්ඡේදය පටිච්ච සමුප්පාදය අපි ශ්‍රවණය කරන ගමන් පෙළපොත කියවමු. බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රධාන තැනක් හිමි වේ. බෞද්ධ සාහිත්‍යගත සිද්ධීන් කිහිපයකින්ම ඒ බව සනාථ කළ හැකිය. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝරුක මුල සතියක් වැඩහිඳ සත්වන දින රෑ 3 යමට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළසේක. අගසව් සැරියුත් මුගලන් දෙනම අසජි මහරහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන්ම ඇසූ ධර්මයේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල සිද්ධාන්තය මුල් කොට ගත්තකි. මේ අවස්ථා දෙකම මහවග්ගපාලි විනය ග්‍රන්ථෙහිදී හමුවේ. සත්වයා සසර සැරිසරන්නේ මේ ධර්ම කොට්ටාසය නොදැනීමෙන් අවුලෙන් අවුලට වැටීම නිසා බව දීඝනිකායේ මහනිදාන සූත්‍රයේ ප්‍රකාශ වේ. පටිච්ච සමුප්පාද යන පදෙහි අර්ථය නම් යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීමයි. විශ්වයත් එහි විද්‍යමාන සියලු දේත් ඇතිවන්නේ යම් කිසිවක් නිසාය. යමක් ඇසුරු කොටගෙන යමක් හේතු කොටගෙන සමකාලීන ආගමික සිද්ධාන්තයන්හි සත්වයාගේ හා ලෝකයේ ඇතිවීම පිළිබඳ විවිධ මිත්‍යා මත පැවතිනි. ඒවා අතර මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවන ලැබූ බව ඊශ්වර නිර්මාණ හේතු ප්‍රධාන අදහසකි. ඒ අනුව සත්වයාගේ උපත හා මරණයත් දුක සැප ආදියත් ඉර හඳ අවුව වැස්ස ආදී වශයෙන් බාහිර ලෝකයේ පැනෙන ස්වභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වයත් සිදුවන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී කිසියම් ඊශ්වරයෙකුගේ මැවීමක් නිසා බව අදහස් කරන ලදී. නිර්මාණවාදයේ නොපිළිගත් ඇතමෙක් පෙර ආත්ම භවයන්හිදී කරන ලද කුසල අකුසල කර්මයන් හේතු කොටගෙනම සත්වයාගේ උපත මරණය දුක සැප විඳීම ආදී සිදුවන බව පුබ්බේ කත හේතු කීහ. මේ අතර තවකෙක් සත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව අහම්බෙන්නේ අදිච්ච සමුප්පන්නයි ප්‍රකාශ කළහ. එම විකාශනය කෙරෙමින් නියතිවාදයක් දරූ අය නියමිත කාලයක් තුළ උපත හා මරණය සිදුවෙමින් දුක සැප ඇතිවෙමින් ගොස් සසර ගමන කෙලවර වන නියති සංගති භාව හේතු බව ඉගැන්වූහ. වඩාත් ගැඹුරින් ලෝකය හා සත්වයා පිළිබඳව සිතූ උපනිෂත් චින්තකයෝ වෙනස් නොවන ආත්ම සංකල්පයක් වෙත නැඹුරු වෙමින් සාස්වත වාදයට බැසගත්හ. එහි විරුද්ධ පැත්ත දෙස බැලූ තවත් කෙනෙක් මරණින් මතු නැවත උපතක් නැත, මෙලොවක් පරලොවක් නැත යනුවෙන් උච්ඡේද වාදයක් ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එදාළොව පැවති මේ සියලු ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ කිසිවක් සත්‍යයක් නොවන බව පෙන්වා දුන්සේක. සියලු ඉගැන්වීම් වල ඇති අන්තගාමී ලක්ෂණ පැහැදිලි කොට පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධර්මතාව ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කළහ. එහිදී සියලු දේකම ඇති පටිච්ච සමුප්පන්න බව පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දීම නිදාන සංයුක්තයේ අනුගමනය කරන ලද ක්‍රමය වේ. අස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ ඇතිවේ. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී. හුදු තනි දේක ධර්මයක පැවැත්මක් බුදුදහම නොපිළිගනි. කවර ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක් සාපේක්ෂක වූ දේවල් දෙකක් හෝ අවස්ථා දෙකක් මේ යන සර්වනාම පදයෙන් දැක්ක හැකිය. විද්‍යමාන දේක යථා ස්වභාවය එයින් නිරූපණය කෙරෙන අතර එහි නැති බව නිරෝධයද ඒ ආකාරයෙන්ම දක්වා තිබේ. ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැති විට මේ නැමෙත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නැවැත්මෙන් මේ නවති. සත්ව පුද්ගල ද්‍රව්‍ය ප්‍රඥප්ති වලින් වියුක්ත වූ විවරණ ශෛලියකින් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම සාමාන්‍ය පුද්ගලයාට පහසු නොවේ. ද්‍රව්‍යයක් හෝ සංයුක්ත කොටගෙන හේතුඵල සිද්ධාන්ත විමසන කල්හි බීජය ඇති කල්හි පැලය ඇතිවේ, බීජය නැති නම් පැලයක් ඇති නොවේ යනුවෙන් සරල නිදසුනක් මගින් තේරුම් ගැනීම වඩා පහසුය. බුද්ධ ධර්මයේ විවිධ උපමා රූපක යොදා ගනිමින් උත්සාහ දරන්නේ දුක පිළිබඳව යථාවබෝධයක් ඇති කිරීම සඳහාය. මේ සමාජගත දුකය චිත්ත සංතානගත දුකයයි අවස්ථා දෙකකින් පැහැදිලි කළ හැකිය. සමාජගත දුක ඇතිවන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමවායනි. චක්කවර්ති සිංහනාද සූත්‍රයේදී සක්විතිවත් හෙවත් රාජධර්ම නොපුරන දිලින්දාට නිසි පරිදි ධනය ලබා ගැනීමට මාර්ග සකස් නොකරන පාලකයන් නිසා සමාජය තුළ අසහනය ඇතිවන ආකාරය පෙන්වා දී ඇත.
තෘෂ්ණාව මුල් කොට ගත් වේදනාව හා සමග වෙනත් හේතු රාශියක සමවායයෙන් කලිකලහ විග්‍රහ විවාද ආදී අනේක අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හටගන්නා හැටි මහා නිදාන සූත්‍රයේ විවරණය කරයි. බුදුදහමේ ප්‍රධාන අධ්‍යාශය මනුෂ්‍ය චිත්තසංතානයේ දුක ඇතිවීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. අනුලෝම පටිලෝම වශයෙන් ඒ විශ්ලේෂණය කිරීමේදී අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය හා නිරෝධය එයට අන්තර්ගත කොට දැක්වේ. එකී හේතුප්‍රත්‍ය ධර්ම මාලාවේ ප්‍රධාන අංග 12කි. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යනුවෙනි. මිනිසා ජරා මරණයන්ට ගොදුරු වන්නේ කුමක් හේන්ද යන ප්‍රශ්නය බෝසත්තුමාට ඇති වූයේ සිදුහත් කුමාර අවදියේ සතර පෙර නිමිති දැකීමෙනි. ධම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කෙරෙන හේතුඵල මාලාවක ඈත කෙළවරේ අවිද්‍යාව හෙවත් නොදැනීම දක්නට ඇත. මෙහි සඳහන් අංග 12හි අවිද්‍යාව මුලට දැක්වුවද එයම මුල් කාරණය වශයෙන් නොගෙන හේතු මාලාව චක්‍රයක් මෙන් ගමන් කරන හේිනි. අවබෝධයේ පහසුව තකා අවිද්‍යාවෙන් ආරම්භව ජරා මරණයන්ගෙන් අවසන් වන ආකාරයට දක්වා තිබේ. පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාර්ථ අවබෝධය ලබාගත හැකිය. සාංසාරික ගමන නැවැත්වීම හෙවත් පුනර්භවයේ නැති කිරීම බෞද්ධ පරමාර්ථයයි. මිනිසා සසර සැරිසරන්නේ තවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින්ොත් ප්‍රතිත්ති සමුප්පන්න ධර්ම විග්‍රහය තුළින් සාක්ෂාත් කරගත හැකිය. අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවක්. අවිද්‍යාව සඳහාද තවත් හේතු තිබේ. නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. විඥානයේ මෞකුසට බැසගන්නේ ඒ සංස්කාරයන් නිසාය. විඥානය නිසා නාම රූප පහළ වේ. නාම රූපයන් හේතු කොටගෙන චක්කු සෝත ගාන ජීවා කාය මන යන ආයතන 6 හටගනි. ස්පර්ශය ඇතිවන්නේ එකී ආයතන මගිනි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. තණ්හාව හටගන්නේ වේදනාව මුල් කොටගෙනය. ඒ තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගනු ලැබේ. උපාදාන යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්ලා ගැනීමයි. භවය ඇතිවන්නේ එයිනි. භවය නිසා ජාති හට ගැනීමද ජාතිය නිසා ජරා මරණ ආදීද හටගනි. මේ සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවයයි. මේ ආකාරයෙන් 12 වදාරුම් අංග රෝධයක අර හෙවත් ගරාදිමෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාර හෙවත් භවය නමින් හැඳින්වේ. පටිච්ච සමුප්පන්න ධර්මයන් යථා ස්වરૂපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතු වේ. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක්ෙන් එය යථා ස්වභාවයෙන් අවබෝධ කර ගැනීම චක්‍රය සිඳ දැමීමකි. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙකු නම් ඔහු සෑදූගේ සිටම එයටගත් උපකරණ සියල්ල දැන දැක විනාශ කිරීමෙන් නැවත ගෙයක් ගොඩනැගීම නොකළ හැකිසේ නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙනම තෘෂ්ණාව සිඳ දැමීම තණ්හක්කය හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. තෘෂ්ණාව නැමැති අරය හෙවත් ගරාදිය විනාශ කළ බව දැක ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ සිඳී යාමත් සසර ගමන නැවතීමත් නුවණසින් දැකීම පටිච්ච සමුප්පාද පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම යනුවෙන් හඳුන්වා දිය හැකිය. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැහෙනා තෙක් හැම දිනාටම ආයුබෝවන් තෙරුවන් සරණයි.